Welcome back to my YouTube channel. හෙලෝ අදත් වෙනද වගේම ලස්සන පොතක් ගැන කියන්නයි ආවේ. ඉතින් මම දෙයක් කියන්නද. අපි හැමෝම අපි කරන වැඩත් එක්ක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් එක්ක ස්ට්‍රෙස් වෙනවා. බිසි වෙනවා. උපරිම බිසි වෙනවා. එහෙම වෙනකොට මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. වයස ભેදයක් නැහැ. තරුණ, මහලු, මැදි වයසේ ඕනම කෙනෙක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. එතකොට ඔයා දන්නවද? ඔයා අනිවාර්යෙන්ම ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයා ස්ට්‍රෙස් වෙනකොට ඔයා කරන්න පුරුදු වෙලා තියෙන දෙයක් ඇති. දැන් එක එක්කෙනාට එක එක දේවල් තියෙනවා. සමහර කෙනෙක් එයා ස්ට්‍රෙස් වුණාම නිදා ගන්නවා. තවත් කෙනෙක් ගොඩක් කෑම කනවා. තවත් කෙනෙක් අඬනවා. තව කෙනෙක් පොත් කියවනවා. තවත් කෙනෙක් ට්‍රැවල් කරනවා. අන්න ඔය විදිහට ගොඩාක් දේවල් තියෙනවා. එක එක විදිහට එක එක කෙනාගේ විදිහට එයාලා ඒක හසුරුවා ගන්නවා. ඒ වගේ එක එක විවිධාකාර විනෝදාංශයන් සිදු කරලා ස්ට්‍රෙස් එක නැති කරගන්න එක හොඳයිද? ඔව්, ඒක හොඳයි. මොකද සමහර අයට ඒ වගේ කරන්න දෙයක් නැතුව ස්ට්‍රෙස් එක වැඩිකමට බෙල්ල වැලදා ගන්නවා, වස්පානය කරනවා, ඒ වගේ තමන්ගේ ජීවිතේම වන්දි ගෙවන පිරිසක් ඉන්නවා. ඉතින් ඔයා නම් එහෙම වෙන්න එපා. ඉතින් ඔන්න මම දැන් අද ඔයාලට කියන්න යන පොතට ඇයි මම මේ ස්ට්‍රෙස් කියන එක ගාව ගත්තේ කියන එක ඔයාට දැන් තේරෙන්න පටන් ගනී. ශිවන්තී ඩී සිල්වා. ශිවන්තී ඩී සිල්වා කියනවා එයාට ස්ට්‍රෙස් වුණාම එයාට හිතට එන දේ එයා ෆේස්බුක් එකේ ලියන්න ගත්ත කියලා. ඉතින් ඒ ෆේස්බුක් එකේ ලියව තමයි මේ වගේ පොතකට නිර්මාණය කරන්නේ. ඒකේ නමට එයා දාන්නේ හරිම අමුතු මාතෘකාවක්. මෙහෙම නමින් පොත් ඇත්තටම නැහැ. අඩුයි කියන්නේ නැහැ. මොකද දන්නවද එයා දාන නම? ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු. දැකලා තියෙනවද? ඉතින් මම කවි පොත් එහෙම ලොකුවට ආසාවෙන් කියවන කෙනෙක් නෙමෙයි. නිසදැස් වලට නම් මම ටිකක් ආසයි. මමත් නිසදැස් ලියනවා. ඒ නිසා මම ටිකක් නිසදැස් වලට රුචිකත්වය දක්වනවා වැඩි. කවි පොත් වලට නම් මම ලොකු රුචිකත්වයක් නැහැ. නමුත් කියවලා තියෙනවා. ඉතින් මම කියවපු ඒ වලින් මට ඇත්තටම ගොඩාක් හිත ගියපු පොතක් තමයි මෙන්න මේ ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු කියන පොත. ඔයා කියවලා නැත්තම් කියවන්න. ඇත්තටම හරිම හිතට සහනයක් දැනෙනවා. ඒ වගේම හරි ලස්සන නිසදැස් තියෙනවා මේකේ. මම ඔයාලට පුංචි නිසදැස් තියෙන්නේ. ඉතින් මම ඒ නිසා එකක් දෙකක් ඔයාලට කියන්නම්. කියවන්න ආස හිතන විදිහට. මේකේ ආසම නිසදැසක් තමයි මෙන්න මේක. නිතර බිඳෙන හදවතක සොරය කොයි වගේ ඇද්ද? නිකමට ඇහුම්කන් දුන්නද? චෝදනා, පරුස වචන බිමට ඇද දමන කියමන් අවුරුදු ගානක් තිස්සේ හදවත කොච්චර රිද්දුවද? නොනවතින හදවත අනේ නවතිනවා නම් කීවරක් හිතුණාද? බලන්න හරිම ලස්සනයි. ඇත්තටම හදවතකට දුකක් හිතුණහම, ස්ට්‍රෙස් එක වැඩි වුණහම හිතෙන්න පුළුවන් දෙයක් ඕනම හදවතකට හරිම ලස්සනට ගලපලා තියෙනවා. මම කැමති තවත් නිසදැසක් ජීවිතේ එපා වෙද්දි ජීවත් වෙන්න කියලා දෙනවා. ආදරය ගැන කලකිරෙද්දි ආදරය හොයාගෙන එනවා. සම්මතේ පුපුරා යද්දි අසම්මතේ පළපදියම් වෙනවා. බෙස්ට්. මේක නම් කියන්නම ඕනේ එකක්. කියන්නම්. මට ඕනේ ආයෙමත් ආදරය කරන්න. 18 20 කාලේ වගේ. හාදුවත් දෙනකල් කට උල් කරන් බලන් ඉන්න. බට්ටිත්යක් වගේ. නුඹේ ඇඟේ එල්ලෙන්න. බෙල්ල යාන්තමේ රතු වෙන්න හපන්න. පපුවේ මූණ හංගගෙන වරු ගණන් කියවන්න. බඩගින්නක් නොදැනෙන්න හාදුවලින් හිත පුරව ගන්න. කිටි කවද්දි කඳුළු පනිනකල් hina වෙන්න. සිප ගනිද්දි ඇස් වහන් තව තුරුල් වෙන්න. මට ඕනේ ආයේ පෙම්වතියක් වෙන්න. අනේ හරිම ලස්සනයි. කියවන්න අනේ ඔයත් අරගෙන අදම බැරි නම් හෙට ගන්න. මේකේ තියෙන්නේ චූටි නිසදැස් නිසා අනිත් එක මම ආසම පොත නිසාත් මම තව එකක් ඔයාලට කියන්නම්. කොයිතරම් දරුණුද හද ගැස්ම. රිදෙන්නෙම හීනියට වම් පැත්ත. වේගයෙන් ගැහෙන්නේ දා සද්ද. නුඹ ඉන්නේ හදවතේ හරි මැද්ද. ලබ් ඩබ්
ලප් ඩප් ඒ හඬ ආදරේ ආදරේ නුඹේ නම. හරි ලස්සනයි. ඉතින් ඇත්තටම මම ඔයාලට මේවා කිව්වේ මේක කියවන්න ආස හිතෙන ඕන නිසා. ඉතින් ශිවන්තී ඩී සිල්වා අක්කගේ ට්‍රැක් පැනපු ගෑනු. ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු. මෙයාගේ තව මේකෙම පොතක් තියෙනවා. මට මතක නැහැ හරියට. මම ගන්නවා කියලා හිටියා. හැබැයි මට ගන්න බැරි වුණා. මේක විතරයි ගන්න පුළුවන් වුණේ. මේකත් මම ගත්තේ ඉගෙනුමකින්. ඉගෙනුමකින් තමයි මේ බුක් මාක් එක හම්බ වුණේ. ඉතින් අදට මම අරගෙන යනවා. මම තවත් දවසක මම තව නවල් එකක් කියවන ගම ඉන්නවා. ඒක කියවලා ඉවරුන ගමන්ම ලෝන් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලට ළඟට එනවා. මාත් එක්ක ඉන්න හැමදාම ආදරෙයි. On te dit, attends encore banane.